අඩෝ චූටියෝ මෙහි වරෙන්කෝ බම් පොඩ්ඩකට. මොකද සීයේ ඔය කෑ ගහන්නේ? කෑ ගහනවා නෙවෙයි බං, වරෙන්කෝ ඉතින්. අනේ අප්පා, ඔයාගෙන් නම් පුදුම වදයක් තියෙනවා. නිවාඩු දවසටවත් ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නැහැ. ඈ බොල චූටි, උඹට මේ මොන යකෙක් වැහිලාද බං? යකෝ කතා කරනවා නම් කතා කරපන්. උඩ පැන පැන මොන සෙල්ලමක්ද බං ඔය? මෙන්න මේ අතමගල සීයේ මොකක්ද එකක් තිබුණනේ. මං ඕක බලාගෙන වැඩක් කරන්න ගිහිල්ලා වැඩේ තොරුණානේ සීයේ. දැන් ඉතින් උඩ පැන පැන තමයි ඉන්න වෙන්නේ. යස වැඩේ උඹට ඔය වගේ දේවල් කරනවට. මෙන්න මේ බෝතලේ බං එළියට ගිහින් දාපන්කෝ. පුදුම වදයක් දෙන්න මෙන්න මේ බෝතල් කෑල්ල මට රැයට. ඒ මොකද සීයේ මේ බෝතලේ? අනේ සීයේ මේකෙන් උගුරක් බොන්න. අනේ සීයේ මේකෙන් උගුරක් බොන්න කියලා සීයට හැමදාම කරදර කරනවද මේකේ? උඹට විහිළුද බූරුවෝ? යකෝ මෙන්න මේ බෝතලේ ගිහින් විසික් කරපන්. මගෙන් ප්‍රශ්න අහන්න නැතුව. හරි හරි. ඕකට ආයෙ ඔච්චර කියවන්න ඕනේ. දෙන්න බෝතලේ මං විසික් කර දාන්න. ඈ බං. මොකද බං උඹලා මෙතනට වෙලා කරන්නේ බං මේ බෝතලේ කොම් මෙතන තියාගෙන? උඹලා මේක ගෙන බොන්නවත්ද? මේකනේ බං. මුංගේ සීයා මෙන්න මේ වීදුරු බෝතල් කෑල්ලට බය වෙලා මුට දීන විසික් කරන්න කියලා. ඒකයි මෝ මෙතනට මේ ආවේ. ඔව් බං. මේක ඇදලා බලන්න හිතෙනවා. ඒත් බං සීයා එක එක සද්ද ඇහෙනවා කියපු හින්දා පොඩි බයක් තියෙනවා. අනේ බං ඕකට උච්චර බය වෙන්න එපා. උඹලා බයයි නා. පැත්තකට බලන් ඉඳපල්ලා. මම මේ බෝතලේ ඇරලා පෙන්නන්නේ නැද්ද කියලා බලාගෙන ඉඳපල්ලකෝ. අම්බෝ අඩෝ මේ මොකෙද්ද යකෝ මේ? අම්මට සිරි යකෝ පහනේ බෝතෙක් නේද? ඉස්සුද කොල්ලෝ? ඒ ඉස්සර කතාවල්නේ පහනේ බෝතේ හිටියේ. දැන් ඉන්නේ අපි මේ විදිය බෝතල්වල. යකෝ මේකේ හීනයක්ද බං? මොන හීනද කොල්ලෝ? මම ඇත්තටම ඉන්නවා. කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයාලා මාව නිදහස් කරගත්ත හින්දා මං ඔයාලට වර 3ක් දෙනවා. ඔයාලා කැමති වර 3ක් ඉල්ලන්න පුළුවන්. අඩේ වර 3ක්? ඔව් වර 3ක් ඉල්ලන්න පුළුවන්. එක්කෙනෙක්ට එක වරේ ගන්න වර 3ක් දෙනවා. අඩේ මරුනේ. ඔව් ඔයාලට මම වර දෙනවා වගේම ඔයාලගෙනුත් මට උදව් ගොඩාක් ඕනේ. උදව් නම් මොනවාද? අපිටත් ඉතින් වර දෙනවන. මේ උඹලගෙන් දැන් එක්කෙනෙක්ටවත් බෝතලේ අරින්න බෑ කිව්වා. මමනේ බෝතලේ ඇරි. ඒ නිසා ලැබෙන්න ඕනේ වර 3න් පළවෙනි වරේ ලැබෙන්න ඕනේ මට. හරි බං. ආයෝකට රණ්ඩු වෙන්න දෙයක් නෑ. උඹ පළවෙනි වරේ ගනිමු. එහෙනම් බෝතයෝ මට අලුත්ම සුපිරිම බයික් එකක් ගෙනල්ලා දෙන්න. අනේ ඕක සුළු දෙයක්නේ. ඕම් බලා ගන්නකො එහෙනම්. අඩෝ චූටියා. අඩෝ මයිකලයා. බලපංකෝ බං. අම්බෝ කියලා වැඩක් නෑ යකෝ. සුපිරිම බයික් එක. අඩේ බං. ඕනේ නම් සුපිරිම බයික් එක බං. මේ බං ඊළඟ වරේ උඹ ඉල්ලනවද? එහෙම නැත්නම් මං ඉල්ලන්නද? උඹම ගනින්. මගේ එකෙන් හිමින් සීරුවේ මං ගන්නම්කෝ. මේ භූතයෝ මට සුපිරිම අලුත්ම වර්ගයේ ෆෝන් එකක් මවලා දෙන්න. හරි පොඩ්ඩක් ඉන්නකෝ. අඩේ බං මේ බලපංකෝ. අඩෝ
අලුත්ම iPhone එකක් බං. ඒකනේ කොල්ලෝ කිව්වේ. ආයි මවන්න බැරි දෙයක් නෑ මට. දැන් මේ අන්තිම කොල්ලත් කියමු බලන්න. ඔයාට මොනවද ඕන කියලා. මට නම් ඉතින් කෑම තමයි. හොඳට රෝස් කරපු චිකන් එකක් ගෙනල්ලා දෙන්නකෝ. අයියෝ බං. මෙච්චර මේ නිදානයක් වගේ දෙයක් හම්බෙලා. උඹ බං මේ කෑමනේ හොයන්නේ. අනේ මේ උඹට ඕන දේ උඹ ගත්තානේ. මට ඕන දේ ගන්න දීන පාඩුව පැත්තකට වෙලා ඉඳපන්. ඔන්න කොල්ලෝ. එහෙනම් ඔයා ඉල්ලපු කෑම පිගානෙත් ඔන්න හරි. දැන් මං ඔයාලා හැමෝටම වර 3ක් දුන්නා. දැන් ඉතින් ඉතිරි වෙලා තියෙන්නේ ඔයාලා 3 දෙනාට මට උදව් කරන එක තමයි ඉතින්. ඒ පාර මූ මොනා ඉල්ලයිද මන්ද. මුලෙන් ගේමක් ගහන්ඩ වෙනවා. මේකට උදව් කරන්න මාස ගානක් යයි. මොකද කරන්නේ? අයිඩිය එකක් ආවා. දැම්ම වැඩේ කරන්න ඕනේ. මේ බෝතයෝ මෙන්න මේ බෝතලේ ඇතුලේ මේ බයික්කේ තිබුණු යතුරු මගේ අතින් වැටුණා. ඔයාට පුළුවන්ද අන්තිම වශයෙන් ඒක මට අරන් දෙන්න? අයියෝ ඕක සුදු දෙයක් නේ. ඉන්න මං අරන් දෙන්න. ඒ බං බූටයව ආයෙ දාගත්ත බං ඇතුළට. අඩෝ උඹ නම් මාර ඩයිල් එකක් බං. අරෝගේ මෙච්චර දේවල් අරගෙන අරෝ ආයෙත් හිර කරාන. හැබැයි බං උඹ හොඳ වැඩක් බං කරේ. නැත්තම් මේකට බං අපිට ආයෙ උදව් කර කර ඉන්න වෙනවනේ. ඕක මොනා ඉල්ලයිද කවුද? ඒකමයි බං මම මේ වැඩේ කරේ. ඔය බෝතලේට මොකද බං කරන්නේ? මේ වතුරට විසිකලා යමන් බං යන්න.